දුකින් ඉන්නේ මොකද සද්දයක් නැත්තේ. හරි කමක් නැහැ. හැමදේම හොඳින් සිද්ධ වෙයි. අමතක කරන්න එපා. ඔයා ඉපදුනේ දුකින් ඉන්න නෙමෙයි. හැමදේම අමතක කරලා ආයෙ වැඩ කරන්න පටන් ගමු. මන් දන්නවා අමතක කරමු කීවට එහෙම අමතක කරන්න බෑ. ආයෙ මතක් කරන්න. ඔයා දුක් වෙන හේතුවට අදාළ දෙයට කලින් ඔයා හිටපු විදිය. ඒ කාලේ ඔයා කරපු දේවල්, කරන ආසු දේවල් මතක් කරලා මේ දැන්ම කොලයක් අරගෙන ලියන්න. දැන් මේ දේවල් ආයෙත් කරන්න පටන් ගන්න. ඔයාට හම්බෙයි ඉස්සර හිටපු ඔයාව. හැබැයි දැන් ඔයා වැඩ කරන්න ඕනේ. ඔයාට මේ සමහර දේවල් වලින් මට දුක් වෙන්න වෙයි කියලා මතක තියාගෙන. මොකද ඔයා පාඩමක් ඉගෙනගෙන ඉන්නේ. සහ ඒ දේවල් වලට මුහුණ දෙන්නේ කොහොමද කියලා දැන්ම ප්ලෑන් කරන්න. තව දෙයක්. හේන වලට තියෙන අවධානය නැති කරගන්න එපා. ඔයාට ඔයාව මග හැරෙන්න දෙන්න එපා. හැමෝම අපිව පහු කරගෙන යනවා. කමක් නැහැ. රේස් එකේ ප්‍රථමයා වෙන්න උත්සාහ කරන්න. බැරි වෙන්නේ නැහැ. බැරිම වුණොත් අවසානයේ වෙනකන් තරංගය රැඳෙන්න. තරංගය අත් නොහැරීමත් ජයග්‍රහණයක්. අපි දිනන්න ඕනේ යාළුවා. good luck.